දුවනේ වලට කොහොමද අද මං ආවේ ඔයාලට තම්මෙල්ලක් ලේසියෙන් හදාගන්න හැටි කියලා දෙන්න. ඉතින් යාළුවනේ මගේ channel එක බලලා තියෙනවා නම් දැම්ම ගිහිල්ලා subscribe කරන්න. අමතක කරන්න එපා bell icon එක click කරන්න. එහෙනම් යාළුවනේ අපි වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපි අද කතා කරන්න යන්නේ ලේසියෙන්ම thumbnail එකක් හදාගන්න හැටි. යාළුවනේ මුලින්ම අපිට අවශ්‍ය වෙනවා මේකට Play Store එකෙන් අපිට app දෙකක් download කරගන්න ඕනේ. අපි මුලින්ම යන් මේ app දෙක download කරගන්න. යාළුවනේ මම නම් මේ වෙනකොටත් ඒ app දෙක download කරගෙන ඉවරයි. අමතක කරන්න එපා යාළුවනේ මගේ වීඩියෝ බලනවා නම් මාව subscribe කරන්න. යාළුවනේ මෙන්න මේ app එක තමයි අපිට මුලින්ම download කරගන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ app එක තමයි යාළුවනේ download කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මම නම් මේක download කරගෙන ඉවරයි. මුලින්ම අපිට මේ app එක නෙමෙයි යාළුවනේ download කරගන්න ඕනේ. මුලින්ම app එකක් තියෙනවා. අපි app එකට යමු. මෙන්න මේ app එක අපිට මේ සිංහල බසින් යාළුවනේ සිංහල බසින් මෙන්න මේ app එක යාළුවනේ අපිට මේ app එකෙන් පුළුවන් අපේ thumbnail එකට මේ අවශ්‍ය වෙන එක මේ වීඩියෝ වලට ගැලපෙන සිංහල මේ ස්ටොප් දාගන්න. ඉතින් යාළුවනේ මේක තමයි අපි මුලින්ම download කරගන්න ඕනේ. ඉතින් අපි මේක මම නම් download කරගෙන ඉවරයි. ඔයාලා දැම්ම download කරගන්න. ඊට පස්සේ යාළුවනේ මාත් එක්ක මේ වීඩියෝ එකේදී මාත් එක්ක මේ විදිහට කරන්න පුළුවන් යාළුවනේ. එහෙනම් අපි යම් මේ වීඩියෝ මේ app එකට open button එක click කරන්න යාළුවනේ. යාළුවනේ මේ විදිහට තමයි අපේ app එක install උනේ. යාළුවනේ අපි මේකෙන් මුලින්ම මෙන්න මේක ඔබන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ අපි next virus කියන මේක ඔබන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ අපිට මේකේ තියෙන්නේ මේකේ අපිට ෆෝන් එක සිස්ටම් ෆෝන් වලට හරියන ගානක් දෙන්න. ඉතින් යාළුවනේ මගේ ෆෝන් එකට නම් Samsung ෆෝන් එකක්. ඉතින් මගේ ෆෝන් එකට හරියන්නේ 500 වගේ ගානක්. මම මෙතෙන්ට 500 දෙයක් දෙනවා. ඉතින් යාළුවනේ 500 දෙයක් දීලා මේක ක්ලික් කරන් යට බටන් එක. ඉතින් යාළුවනේ අපි ආවේ දැන් ඔන්න මේ වගේ තැනකට පේනවා ඇති යාළුවනේ රෝස පාට black background එකක්. ඉතින් යාළුවනේ මේ වගේ තැනකට ආවම ඔයාලගෙත් මේ වගේ තැනකට ඇවිල්ලා නම් update to කියලා දෙන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන තියෙන පල්ලෙහාම තියෙන ඒ බටන් එක ක්ලික් කරලා අපිට ඕන වචනයක් මෙතනින් දාගන්න පුළුවන්. අපි ගහන වචනේ අකුරු වෙනස් කරලා එක මේ වර්ණ පැහැති එක අකුරු වෙනස් කරලා ඇදේ උඩු යටිකුරු එහෙම කරන්න පුළුවන් මේකෙන්. මම තෝරගන්නේ මෙන්න මේක. යාළුවනේ මෙතනින් අපිට අපේ thumbnail එකට හරියන ඒ කියන්නේ වීඩියෝ එකට හරියන වචනයක් මෙතනින් type කරන්න ඕනේ යාළුවනේ. මෙතනින් මම type කරන්නේ මේ වීඩියෝ එක මේ අපි කැලි කොටස් වලට කඩලා වෙන් කරන්නේ. යාළුවෝ ඔයාලත් මේ වගේ කරන්න. ඊට පස්සේ මේ උඩ තියෙන හරි ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ යාළුවනේ අපිට පුළුවන් මේක ස්පේස් තියලා ඕන තැනකට ඩ්‍රැග් කරන්න. මේ විදිහට මට ඕන තැනකට මේ කළා. ඊට පස්සේ යාළුවනේ අපිට ආයි මේ හරි ලකුණ ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ආයි අපි ඊළඟ වචනෙට මෙතන ඇඩ්වාන්ස්
කියලා දාලා ඊට පස්සේ යාළුවනේ ආයි අපි මේ වීඩියෝ එක බලන්න කියන වචනේ අපි මෙතන ටයිප් කරමු. මෙන්න මෙතන යාළුවනේ ඔයාලට පෙන්නන්නම්. කලින් තැනම මෙතනින් ටයිප් කරමු. හරි යාළුවනේ එතන ටයිප් කරමු අපි. බලන්න. ඔන්න හරි යාළුවනේ මම ටයිප් කරා. මේ තියෙන පේනුන යාළුවනේ මම ටයිප් කරපු එක. මෙන්න යාළුවනේ මම ටයිප් කරපු එක. අපිට උඩින් බලා ගන්න පුළුවන් මේ වචනේ ආයි සිංහල පසිනුත් තියෙනවා. මේකේ මගේ මේ ෆෝන් එකේ එලකුරු සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ විදියට සිංහල පසින් ඉංග්‍රීසියෙන් ටයිප් කරාම සිංහලෙන් තමයි වදින්නේ. ඉතින් යාළුවනේ මේ වගේ ඔයාලගෙත් වෙනවා. මේ වගේ ඔයාලා thumbnail හදා ගන්නවා මේ වගේ කරලා. ඊට පස්සේ යාළුවනේ අපි මේ උඩින් තියෙන හරි ලකුණු ක්ලික් කරන්න ඕනේ. මෙන්න මේ හරි ලකුණ යාළුවනේ. මෙන්න මේ හරි ලකුණු ක්ලික් කරන්න ඕනේ යාළුවනේ. අපි එහෙනම් මේ හරි ලකුණු ක්ලික් කරමු. ඊට පස්සේ දැක්කනේ යාළුවනේ මගේ මං මේ ටයිප් කරපු වචනේ මේ තියෙන යාළුවනේ. මෙන්න ඔතෙන් ඩ්‍රැග් කරලා මම ඔයාලට පෙන්නන්න ටයිප් කරපු වචනේ. මෙන්න යාළුවනේ මම ටයිප් කරපු වචනේ. ඊට පස්සේ යාළුවනේ මම මෙන්න ටයිප් කරගත්ත මුළු වචනේ මුළු වාක්‍ය ටික යාළුවනේ ඔන්න පේන මෙති යාළුවනේ. මේ වගේ ඔයාලට ඕන විදියකට ඔයාලගේ වීඩියෝ එකට ගැලපෙන thumbnail එකකට මේක හදා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි යන් ඊළඟ එකට. යාළුවනේ ආයි මේ හරි ලකුණු ක්ලික් කරන්න. මේ පේන් තියෙන යාළුවනේ හරි ලකුණ ඒක ක්ලික් කරන්න යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ අපිට කරන් තියෙන අපි ඊළඟට තව ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගත්තනේ යාළුවනේ. ආන්නේ ඇප් එකෙන් තමයි අපේ thumbnail එකට අවශ්‍ය වෙන බෑග්ග්‍රවුන්ඩ් එක එක ඒවා මේ දාගන්න යාළුවනේ. ඉතින් යාළුවනේ අපි යන් දැන් මේ ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එකට. ඉතින් යාළුවනේ ඔන්න මේ තමයි ඇප් එක. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔන්න යාළුවනේ මේ ඇප් එක මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේකෙන් තමයි අපිට අවශ්‍ය වෙන වීඩියෝ එකට thumbnail එකක් දාගන්නේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ දැන් මේ ඇප් එක ඕපන් කරගමු අපි. ඔන්න යාළුවනේ මුලින්ම ඕපන් වෙනවා. ඕපන් වුණ ගමන් කන්ට්‍රෝල් එකක් දීලා ඕකේ දෙන්න යාළුවනේ. ඕකේ දුන්න ගමන් ඔන්න අපේ බෑග්ග්‍රවුන්ඩ් එකට ආවා. මම කලින් හදපු thumbnail එක තියෙන යාළුවනේ. අපිට ඕන පල්ලෙහාන් තියෙනවා. පල්ලෙහාන් එක එක වර්ණ thumbnail තියෙනවා. ඒකට මම මේකට දාගන්නවා යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ අපිට කරන් තියෙන්නේ ඊට පස්සේ අපි අර හදාගත්ත වාක්‍ය තියෙන අනිත් මේ ඇප් එකෙන් ඒ ටික ගන්න තමයි තියෙන්නේ අපිට දැන් යාළුවනේ. අපි මුලින්ම මේ thumbnail එක ඉස්සරහා තියෙන මේ වාක්‍ය ඔයාලට පෙන්නන්න යාළුවනේ. මේ තියෙන වාක්‍ය අපි ඩිලීට් කරගමු. ඒක අපිට අවශ්‍ය නැහැ. මේ වාක්‍ය ඩිලීට් කරගමු. උඩ තියෙන ඩිලීට් කරන වචනේ පස්සේ ඩිලීට් කරන වචන ඔබලා ඊටස ඕකේ තියෙන ඕකේ ඔබගම මේ ඩිලීට් කරනවා යාළුවනේ. පේනවනේ යාළුවනේ වලට. ඊට පස්සේ යාළුවනේ අපිට තියෙන්නේ මේකට අපේ අර ඩවුන්ලෝඩ් කරගත්ත වාක්‍ය ටික අපි මේකට ගන්න තමයි තියෙන්නේ යාළුවනේ. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති උඩ කතර ලකුණක් වගේ එකක් තියෙනවා. ධන ලකුණක් වගේ එකක්. මම ඔයාලට පෙන්නන්න යාළුවනේ. මේ තියෙන්නේ යාළුවනේ මේක ක්ලික් කරන්න යාළුවනේ. ක්ලික් කරපු ගමන් යාළුවනේ මේකේ ඔයාලට පේනවා ඇති යට මේකේ මම ඔයාලට පෙන්නන්නම් යාළුවනේ. මෙන්න මේ ක්ලික් කරන්න යාළුවනේ. පේනවා ඇතිනේ යාළුවනේ. මේ ක්ලික් කරන්න මම ඔන්න ක්ලික් කරනවා. දැක්කනේ යාළුවනේ මේ ක්ලික් කරපු ගමන් අපේ යන්නේ මේ ගැලරි එකට.
ගැලරියකට ගිහුව ගමන් ඔය මම මේ තම්මේල හදපු ඒවා ඔයාලට ඕන මේ පින්තූරයක් දාගන්න පුළුවන් යාළුවනේ. මම මේකට දාගන්නවා මේ පින්තූරේ. අපිට ඕන යාළුවනේ මේක අයින් කරලා වෙන පින්තූරයක් දාගන්න පුළුවන්. මම මේ පින්තූරේ දාගන්නවා. ඊට පස්සේ මේක වැඩන ගමන් යාළුවනේ මේ පැත්තෙන් තියෙන ලොකු ඩොට් එක පාවිච්චි කරලා අපිට ඕන තරමක් මේක ලොකු කරගන්න පුළුවන්. යාළුවනේ මම ලොකු කරගත්තා. ඊට පස්සේ අපිට ඊළඟ වැඩේ තමයි යාළුවනේ තියෙන්නේ. අපි ඩවුන්ලෝඩ් කරගත්ත වාක්‍ය ටික මේකට ඇඩ් කරගන්න එක. ඉතින් යාළුවනේ ඒකම අර දණ්ඩ ලකුණ ක්ලික් කරලා යාළුවනේ මෙන්න මේ තියෙන දණ්ඩ ලකුණ ක්ලික් කරලා ආයි අර කලින් වගේම අරකම ක්ලික් කරන්න යාළුවනේ. මෙන්න මේකම ක්ලික් කරන්න. ඊට පස්සේ යාළුවනේ අපි ක්ලික් කරපු ගමන් ආයි ගැලරි එකට එන්නේ. ගැලරි එකට ආපු ගමන් අපි අර මේ වීඩියෝ එක බලන්නේ කියලා ඩවුන්ලෝඩ් කරගත්ත මේක අපි ආයි මේක ඔබමු. ටච් කරපු ගමන් යාළුවනේ අපි මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි අපි බලා ගන්න ලැබෙන්නේ. මේකේ යට තියෙනවා ලොක් ස්ක්‍රීන් එක, ස්ක්‍රීන් එක ලොකු කරන හැටි, ස්ක්‍රීන් එක පැත්තට අනිත් පැත්තට උඩ යට කරන හැටි, ඊට පස්සේ මේ ස්ක්‍රීන් එක රවුන්ඩ් කරන හැටි, ඊට පස්සේ හරි වැරදි දෙකක් තියෙනවා. අපි කරන්න දැන් අපි කරනවා මේ වාක්‍ය දෙකට කඩන එක. අපි මේ වාක්‍ය ඔන්න ඔය ගානට හදාගමු යාළුවනේ. පේනවද යාළුවනේ? ඔයාලට පේන්නේ නැත්නම් මම මේ විදිහට